සියලුම දෙනාට ජයග්‍රහී දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ පළමු වීඩියෝවෙන් කතා කරා ChatGPT සිංහල යූස් කරන්නේ කොහොමද කියලා. අපි අද කතා කරනවා Google සමාගමෙන් හඳුන්වා දීපු Google Gemini ගැන. Google Geminiට පුළුවන් හොඳට සිංහල තේරුම් ගන්න. ඒ වගේම සිංහලෙන් ලස්සනට ලියන්න එයාට පුළුවන්. මුලින්ම අපි Google Gemini AI වලට ලොග් වෙන්න කොහොමද කියලා බලමු. ඔයාගේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි මේ විදිහට කැමති බ්‍රවුසර් එකකින් Google Gemini කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ රිසල්ට් එකක් එයි. ඒකෙත් මේ උඩම තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයා Google Geminiට යන්න. ඊට පස්සේ මේකේ මට පෙන්නන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒකට හේතුව තමයි මම Google Gemini වලට ලොග් වෙලා ඉන්නේ. ඔයාගේ ලොගින් කියලා බටන් එකක් පෙන්නොත් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාගේ Gmail account එක දීලා ලොග් වෙන්න. මෙන්න මෙතන ඔයාට මොනවද දැනගන්න ඕනි දේ SMS එක ටයිප් කරන ආකාරයට ටයිප් කරන්න. තවත් දැනගත විශේෂ වැදගත් කරුණක් තමයි මෙතන මේ තියෙනව නේද? අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා thinking කියන මූඩ් එකට දාගන්න. එතකොට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම මෙතන ටයිප් කරනවා මට ලංකාවේ වාරි කර්මාන්තය ගැන නෝට් එකක් ලියලා දෙන්න කියලා. බලන්න ඒක මෙයා සිංහලෙන් ලස්සනට ඔයාට ලියලා දෙනවා. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත 1 වාරි කර්මාන්තයේ ප්‍රධාන අංග. එයාට එයා ලියනවා පුරාණ වාරි කර්මාන්තය, සුළු වාරි කර්මාන්තය, නූතන බහුකාර්ය වාරි ව්‍යාපෘති. 2 භාවිත වන ප්‍රධාන තාක්ෂණික ක්‍රම. 3 වාරි කර්මාන්තයේ වැදගත්කම. ඒ ලියලා යා අවසානයේ ඔයාගෙන් අහනවා මෙම සටහනට අමතරව මහවැලි ව්‍යාපාරයේ වැනි විශේෂ ව්‍යාපෘති ගැන විස්තරයක් අවශ්‍යද කියලා. ඔයාට අවශ්‍ය නම් ඔයා අවශ්‍යයි කියලා දෙන්න. එහෙමත් නැත්නම් ඔයාට ඕන මොන ව්‍යාපෘතිද කියලා මෙතනින් ටයිප් කරන්න. ඒතර එයා ඒ ගැන විස්තරයක් ඔයාට ලියලා දෙනවා. ඔයාට Google Gemini ගැන තව දැනගන්න මොනවද තියෙන්නේ? කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. AI සිංහලෙන් පාවිච්චි කරද්දී ChatGPTද Google Geminiද වැඩ්ඩා කවුද කියලා.